අපේ වයසක නාගි ලාල් සිය ආයි සද්දයක් දාලා. ඒ කියන්නේ මෙහෙමයි අපිටත් ඉතින් මේ වයසක මිනිස්සුම කෝචොක් කරන්න කැමති නෑ. හැබැයි ඉතින් මේ වයසක මිනිස්සු දැනගන්න බෑ නෝන්ඩි වෙන්නේ නැතුව ඉන්න. ඔයාලට මතකද එකපාරක් කිව්වා අපි අපිට කළු කෝට් එක වැඩකුත් නෑ සිවුර වැඩකුත් නෑ. අපි ගහන්න ඕනලාවට ගහනවා පවුල්ද මොනවද බලන්නේ නෑ කියලා. අපි කිව්වා ඒ දවස්වලත් වැඩ කරන්න පුළුවන් ලබ්බක් නෑ නා කිසිය කියලා. ඊට පස්සේ ආයි කිව්වා මතකද ආයි අර මීඩියා වලට ආයි පොඩි සද්දයක් දැම්මේ. ලාල් මහත්තයා අපි එදත් ඕකම කිව්වා. අනේ මේ වයසක මිනිස්සයාට දැන් මං හිතන්නේ පෙර මතකේ නෑ. එයාට මතක නෑ ඉස්සෙල්ලා කියලා ඔය නෝන්ඩු වෙලා ඉන්නේ කොල්ල කෝචොක් කරගන්නවා කියලා. අර හිරු එකට නඩු දානවා කිව්වා. එහෙම කියලා ඔන්න ආයි පොඩි සද්දයක් දාලා. මං කියන්නේ මේ ළඟපාතක ඉන්නවා නේද කවුරු හරි කියන්න නාකි සීයේ ඔයා ගිය පාර ඔයගේ එක සද්ද දාන්න කියලා කොල්ලන්ගෙන් කෝචොක් වෙලා ඉන්නේ කියලා. හරිද? පව් ඉතින් බලන්නකෝ මේ අද දාපු සද්දේ. එක්කෙනෙක් පුළුවන් නම් කියන්න මං පොඩි වෙලාවකුත් දෙනවා. හරි අපේ සමුළුවට කමන්නේ අපිට ගහන මාධ්‍යයක් තියෙනවා මෙතන නේ ගහගෙන ඉන්න බලමුකෝ ගහගෙන නේද ඉතිහාසයේ අපිට මාධ්‍ය තිබිලානේ අපි දිනුවේ ඔයගොල්ලන්ගේ කටවල්නේ ඈ ඔයගොල්ලෝ හදපු මතේනේ නේද මොකක්ද දන්නවද මං කව පහලට බෙදන්නේ බැකෝ වලින් ඉහළට කන් ඇන්දෙන් බෙදනවද දැන් පැත්ත මාරු වෙලා ඉස්සර වගේ ඉස්සර ඉහළට බෙදුවා බැකෝ එකෙන් පහළට බෙදුවා කන් ඇන්දෙන් දැන් පැත්ත මාරුණාද පහළට බෙදනවා බැකෝ එකෙන් ඉහළට බෙදනවා කන් ඇන්දෙන් ඉහළට කන් ඇන්දෙන්වත් නැහැ ඉහළට කන් ඇන්දෙන් හරි මේ අවුරුදු දෙකමාර ඇතුලේ බෙදාගත්ත එක දෙයක් තියෙනවා නම් මම සභාවට විවෘත කරනවා මොන මාධ්‍ය කවුරු හිටියක් කමන්නේ කියන්න එක දෙයක් කටහරලා කියන්න අවසර දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ මාධ්‍ය වලට කියනවා එළියට ගිහිල්ලා කියන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ channel වල දාන්න කියන්න පුළුවන් නම් එක දෙයක් ඉහළට බෙදාගත්ත එක වරප්‍රසාදයක් ඒ ප්‍රභුවන්ලු අන්න ඒකයි මෙතන වෙනස පන්ති දෙකේ වෙනස ඒ ප්‍රභූ පන්තිය ඇත්තටම මෙතන කාටවත් කොන්ද තියෙන විදියක් නෑ මං හිතන්නේ අහන්න බැරි වුණාත් දන්නේ නෑ කන්නවත් විදියක් නෑ කියලා අඬපු ලාල් සීයේ ඔයා කොහොමද අච්චර කොළමින් ගෙයක් හැදුවේ කියලා සමාජ ප්‍රාග්ධනය කිව්වා කන් හැන්දෙන් දෙනවා අපිට කන් හැන්දෙන් දීලා ඔයාලා ගන්නවා බැකෝ වලින් ඒක තමයි ඇත්ත කතාව ඔයාලගේ ඉන්න ඔය 159 කොහෙන්ද මේ එකපාරට සල්ලි ආවේ කියලා බලන්නකෝ හොරකම් කරලා මෙතන තව එනවා අපි ජනතා ආණ්ඩුව අනේ මේ රෙද්ද තමයි ඉතින් හරිද මේමයි ඉතින් ලාල් මහත්තයෝ ඔයාගේ ඔය සිංහනාද බලු කෙඳිරිට වලට නම් බය වෙන්නේ නැහැ ඔයාලා ඔය මීඩියා වලට එමෙම කියලා ඔය සද්ද දාණේමට අපි නම් බය නෑ ඉතින් හරිද ඔයාලා ඔය සද්ද දාගෙන ඉන්නකෝ මිනිස්සු ඔයාලට දෙනකොට දෙයි සද්ද බහින්නේ නැහැ